හෙලෝ ගයිස් මං අද බොක්සස් දෙකක් ප්ලාස්ටික් කරලා තියෙන රට යවන්න. හරිද? එකක් මම යවන්නේ මගේ ඩුබායි ඉන්න Facebook බෙස්ටි අයියට. අනිත් එක යවන්නේ මගේ කැනඩාවේ ඉන්න සුදු මහත්තයාට. අපි බලමු බොක්ස් එක ඇතුළට මම මොනවද දාන්නේ කියලා. What's inside my box? මේක එයාගේ ආසම ෂර්ට් එක. එයා මේ රැට නිදාගන්නේ මං හිතන්නේ මදුරු ඉන්නවද කොයිද. ඒ නිසා ඒකට ද මදුරු කොයිල් එකකුත් මං ගත්තා. පොඩ්ඩක් එයාගේ වෙලාවට පුරුල් වෙනවා. ඒකට තේවල් බුරුල් වෙන නිසා මේක හොඳයි. අනිත් එක මෙයාගේ ආසම එක බෝතලේ මට වඩා මෙයාව වටිනවා යාට. ඒක නිසා මෙයාව ඕනම තමයි. මගේ කැනඩාවේ ඉන්න සුදු මහත්තයාට ගත්ත පෙට්ටිය. හරිද? මං ආසම පර්ෆියුම් එක එයාගේ. මගේ ආසම සුවඳ. සරමක් ඉතින් නැතුවම බෑනේ. සැහැල්ලුවේ හුලං අද්දගෙන ඉන්න පුළුවන්. එයාට ටී-ෂර්ට් එකක් ගත්තා මම. ඔව් කොටුවෙන් ගත්තා. ඒ අස්සේ ඉතින් මෙයා නාන්නේ. තබන්කට පහම්ම දැම්මා. එච්චරයිද? නිමල් තව චොක්ලට් ගෙනාවේ නැද්ද? අර පෙට්ටි කඩෙන් ගමුනේ. නිමල්ද චොක්ලට්ස් ගෙන්න ඇරලා මම ගියා මගේ බොක්සස් එක බාර දෙන්න. Excuse me. බොක්සස් දෙකක් තියෙනවා. එක බොක්ස් එකක් ඩුබායි වලට යවන්න ඕනේ. හරිද? අනිත් බොක්ස් එක කැනඩාවට යවන්න. අපිට පුළුවන් ඕනේ රටකට යවන්න. ඩුබායි, කැනඩා, කැම්බෝඩියා, තායිලන්ඩ්, සිංගප්පූර් එන රටවල් පහක අපේම ඕන ඔෆිස් තියෙනවා මැඩම්. USA, ඉන්දියා, ඒෂියන් කන්ට්‍රීස්, මිඩල් ඊස්ට් ඕනම කන්ට්‍රි එකට, යුරෝප් කන්ට්‍රි එකට දවස් 3ක් නැත්නම් 4ක් ඇතුළත අපිට යවන්න පුළුවන් ඩෝර් ස්ටෙප් එකටම. ඔව්. එතකොට ක්ලියරන්ස් ඩිලේ, ට්‍රාන්සිට් ඩිලේ, පැකේජ් රිටර්න්, අර රිටර්න්, මේ රිටර්න් ප්‍රශ්න වෙන්නේ නැහැ. නැහැ. අපේ එහෙම ප්‍රශ්න මොකුත් වෙන්නේ නැහැ. ඒක අපි වක්කින් බාර ගන්නවා. මැඩම් අපිට මේ ටික නම් යවන්න වෙන්නේ නැහැ මැඩම්. ඇයි? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ලික වර්ග අපිට යවන්න බෑ. මේ ඔක්කොම DJ කාගු විදිහට වැටෙන්නේ. ඒක නිසා මේ ලික යවනවා නම් අනිවාර්යෙන් සුරාබෝධයකින් අවශ්‍යයි. ඒ මොකුත් ඕනේ නැහැ. මට කොහොම හරි ඩුබායි පැකේජ් එක යවලා දෙන්න. ඔව් හරි. ඔය ඔය ටික ඔයා තියාගන්න. අනේ මට එහෙම කරන්න බෑ. බෑ නෑ නෑ අනේ තියාගන්න. ඕ අයින දැන් එක පැකේජ් එකක් තියෙනවා ඩුබායි වලට යන්න. මේක ගොඩ ගිය මගේ PR එකත් ගොඩ. උඹට ඩුබායි වලින් ජොබ් එකක් සෙට් කරලා දෙන්න. හැබැයි අපි පසක්. UFS, your specialist in imports and exports.